අදත් ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා URTS YouTube channel එක ගැන තවත් වීඩියෝ එකකට. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ මම AliExpress එකෙන් ඕඩර් කරපු wireless microphone එකේ unboxing වීඩියෝ එක. එහෙනම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්න අපි යමු වීඩියෝ එකට. හරි ඉස්සරම අපි අපට හම්බෙච්ච මෙන්න මේ parcel එක මේ විදිහට open කරගමු. අපිට එතකොට මෙන්න මේ විදිහට මයික්‍රොෆෝන් බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒක ඉස්සර පැත්තේ උඩින්ම වයර්ලස් ලාවලිය මයික්‍රොෆෝන් කියලා ගහලා තියෙනවා. එතකොට යට තව වයර්ලස් කියලා ගහලා තියෙනවා. එතකොට තව යටින් පොඩි රවුන්ඩ් තුනක ලයිව් ෂෝ ඉන්ටර්විව් ලොග් ෂෝට් වීඩියෝ කියලා ගහලා තියෙනවා. එතකොට මේකේ මේ සයිඩ් එකෙන් ගහලා තියෙනවා කලර් එක බ්ලැක් කියලා 1 to 1 මම තෝරගත්ත ඒවා ටික දාලා තියෙන 4 type C කියන එක. පිටිපස්සෙත් අපිට පොඩි පොඩි තොරතුරු ටිකක් බලා ගන්න පුළුවන්. එතකොට ඒකේ අනිත් සයිඩ් එකේ පොඩි තොරතුරු ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට පැකේජ් එක ඕපන් කරගත්තාම මේකේ බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි මේක වටේ තියෙන මෙන්න මේ කවර් එක අයින් කරගමු. අපිට මේ කවර් එක මෙන්න මේ වගේ අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට මේ විදිහට බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙනවා. අපි දැන් මේ බොක්ස් එක මෙතන උඩින් ඕපන් කරගමු. හරි බොක්ස් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් කොටසක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට හම්බෙලා තියෙන දේවල් ටික. ඉස්සරම අපිට මෙන්න මේ වගේ උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා මේකට හම්බෙලා තියෙන මේ මයික්‍රොෆෝන් එක charge කරන කේබල් එක type C කේබල් එක අපිට හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තව windshield එකක් අපිට හම්බෙලා තියෙනවා තියෙනකට අමතරව ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ type C receiver එක හම්බෙලා තියෙනවා ෆෝන් එකට කනෙක්ට් කරන කොටස තමයි මේක මම තෝරගත්තේ type C නිසා ඒක type C වලින් අපිට හම්බෙලා තියෙනවා ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මයික්‍රොෆෝන් එකේ අපි අර කලින් වීඩියෝ එකේ කතා කරපු මෙන්න මේ වගේ සර්ටිෆිකේෂන් ටික මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳට බැලුවොත්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට මේකේ අන්බොක්සිං එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි කතා කරමු මෙන්න මේ ටිකයි තව මේකට හම්බෙන යූසර් මැනුවල් එක තමයි අපිට අන්බොක්සිං එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ මයික්‍රොෆෝන් එක කොහොමද තෝරගත්තේ කියන එක ගැන වීඩියෝ එක මම කලින් දැම්මා. මම ඒකේ link එක මේකේ description එකේ දාලා තියන්නම්. මම ඊළඟ වීඩියෝ එකෙන් මේකේ full review එක අරන් එනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකක් දැම්මට පස්සේ නම් මේ වීඩියෝ එක බලන්නේ මේකේ description එකේ මම අනිවාර්යෙන් ඒකේ link එක දාලා ඇති. ඔයාලට එතනින් ගිහිල්ලා මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් අන්බොක්සින් සහ ඒ වගේම ටෙක් ඩීල්ස් ගැන shopping deals ගැන වීඩියෝ මම ඉස්සරහට මේ channel එකේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මගේ channel එකට ගිහිල්ලා තවත් මේ වගේ ගොඩක් වීඩියෝ බලා ගන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට මේක ගන්න ගන්නත් පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.